සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. උදේ පාන්දර පිරිත් ටිකක් දාලා දවස පටන් ගන්නවා. දවසම සුබ වෙන්න ඕනි හැමෝටම. ඉතින් මේ තියෙන්නේ මගේ අම්මගේ අතින් හැදුණු රසම රස පොල් රොටි එකයි. මගේ අතින් හැදුණු රසම රස චිකන් කරි එකයි. රසම රස පොල් සම්බෝලයි. තාත්තට අද කෑමට වෙනසකටත් එක්ක මේව ඕනේ කියලා කිව්වා. ඉතින් මායි අම්මා උදේම නැගිටලා මේ දේවල් ටික සූදානම් කරා. අම්මා මුලින්ම හොඳට සබන් දාලා සෝද ගන්නවා. මොකද අම්මයි පුරුද්ද මටත් කියලා දීලා තියෙනවා. ඕනම කෑමක් හදද්දී ඕනම දෙයක් කරද්දී පිරිසිදුකම අංක 1ට තියාගන්න කියලා. ඉතින් මේ විදිහට ලිපක් දැල්ලගෙන වතුර කේතලේ රත් වෙන්න ලිප උඩින් තියුවා. මුලින්ම අම්මා පොල් ටිකට ලුණු වතුර ටිකක් එකතු කරගන්නවා. ලුණු වතුරේ පොල් ටික හොඳට කවලම් කරගන්නවා. මේ එකතු කරේ පාන් පිටි. මේ එකතු කරන්නේ අම්මා ගෙදරදීම හදලා අරන් තියාගත්ත හාල් පිටි. මේ අපේ අම්මගේ ක්‍රමයට පොල් රොටිය හදන විදිහ. ඉතින් මට කිව්වා කෙසෙල් කොලයක් කපාගෙන එන්න කියලා. ඉතින් මං ගිහින් කෙසෙල් කොලයක් කපාගෙන ආවා. ඒ අතරතුර අම්මා රොටි වලට අවශ්‍ය පිටි ටික හොදින් අනා ගන්නවා. මිශ්‍රණය හදලා පොල් තෙල් ටිකකුත් එකතු කරලා ඒක අම්මා හොඳට ගුලියක් විදිහට හදා ගන්නවා. මං ගෙනාපු කෙසෙල් කොලේ අම්මා හොඳට සේදුවා. මොකද මේවල මකුරු හොටු එහෙම තියෙනවා. හින්දා හොඳට හොදලා ගන්න ඕන. කෙසෙල් කොලේ අරගෙන අම්මා කෙසෙල් කොලේ උඩ මේ විදිහට රොටි ගුලියක් තුනී කරා. දැන් තියෙන්නේ රොටිය හැදෙන ගමන්. ඉතිරි රොටි ටිකත් මේ විදිහට හදාගත්තා. මං රොටි කන්න වැඩි රුචිකත්වයක් ලොකුවට නැති නිසා කඩල ටිකක් තිබුණා. ඒ ටික මම තැම්බෙන්න කිව්වා. මේ තියෙන්නේ මගේ අම්මා හදපු රසම රස රොටි එක. රොටි කන්න ආසයි. ඒත් ලොකු ආසාවක් නැහැ. ඉතින් මේ තියෙන්නේ අපි දෙන්න එකතු වෙලා හදපු රසම රස පොල් රොටි එකයි, චිකන් කරි එකයි, පොල් සම්බෝලෙයි. තාත්තත් හරි ආසාවෙන් කෑවා. මොකද තාත්තත් හරිම ආස දෙයක් තමයි පොල් රොටි, චිකන් කරි එකයි, පොල් සම්බෝලෙයි කියන්නේ. ඉතින් තාත්තගේ ආසාව අතිෂ්ඨ කරපු නිසා ලොකු සතුටකුත් දැනෙනවා. මගේ ආදරණීය යාළුවෝ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම සමගන්නවා මගේ වීඩියෝ එකෙන්. හැමෝම පරිස්සමෙන් ඉන්න. පුත් සරණයි.